චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ භාරාවේ පංචස්කන්ධා භාරහාරෝච කුංගලෝ භාරදානං දුක්ඛං ලෝකේ භාරනිංකේපනං සුඛන්ති කෙනසනවාති ගරුතර මහා සංඝරත්නයේ නමස්කාරයි සෙනහවත් වාන්මනාවන්ත දෙවියනි දෙනා 11 අවුරුද්ද අවසන් වෙන දවසේ බොහෝ දිනෙහි නියතම් සිමිදිරි පාන්දරන් සත්‍යයක පිළිදලා මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට හඳුන්වා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. වෙනදා මේ වෙලාවට බහාන වැඩසටහන තිබුණත් අද ඒ වෙනකත් සිදු වෙලා මේ අවස්ථාවේදී ධර්ම දේශනාවයි සිදු කෙරෙන්නේ. අද මේ තීක්ෂණයේ දායකත්වයේ උතුරනවා ආන්තරේ අභවාරච්චිගේ දියණියගේ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරමි. ඒ වගේම රේණුකා ජයසිංහ මහත්මිය සමන්වේදී කියන ආදීන්ට සීමන් නොදන් කිරීම සඳහා මේ දායකත්වයේ උතුරනවා. ඒ අතන්ගේ යහපත් බලාපොරොත්තු සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව අප ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. සින්නතුනි අපේ බුදුහාමුදුරුවෝ ලෝකේ ගැන මනරින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ප්‍රත්‍යක්ෂ කර තමයි අපට දේශනා කළේ. උන්වහන්සේ ලෝකේ ගැන අවබෝධ කරගෙන දේශනා කරපු කාරණා අතරින් වඩාත්ම අවධානය කළේ වරක් දේශනා කරනවා මම අතීතයේ දැනුත් මතු වඩා කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ කියලා. ඒ කරුණු දෙක මොකක්ද? ඒ තමයි දුක නැති කිරීමත් විතරයි කියන කාරණේ. මෙන්න මේ කාරණා දෙක බුදුහාමුදුරු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. ඒ දෙකම තමයි පින්නතුනි චතුරාර්ය සත්‍ය හැටියට හතරක් බවට පත් වෙන්නේ. ඒ හතරම තමයි පස්සේ විපරිවට ද්වාදසාකාරයෙන් කියලා 12 ආකාරයෙන් කරා පිළිදෙන්නේ. අන්න ඒ මාවත තමයි පින්නතුනි සතර සතිපට්ඨානෙන් දේශනා කරන්නේ. ඒ මාවත තමයි සතර ඉද්ධිපාද වලින්, සතර සම්‍යක් ප්‍රධාන වලින්, සතර බොජ්ජංග වලින්, ආරක්ෂණික මාර්ගයෙන් කියන මේ සත්‍ය බෝධිපාරමිතික ධර්ම වලින් සඳහන් කරන්නේ ඒ දුකින් නිදහස් වීමේ මාවත. ඒ වගේම ඒ පදනමේදී මූලික ලක්ෂණයක් වෙලා තියෙනවා ඇත්ත නැත කියන අන්ත දෙකකින් දුරු වීම කියන කාරණය. කරණිමෙත සූත්‍රයේ පැහැදිලිවම සඳහන් කරනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ කියන කාරණය. මේ දෘෂ්ටියෙන් බැහැර වෙන්න කියන එක. මොකද දෘෂ්ටිය
ඇස නැත කියන අංශ දෙක. දැන් ස්කන්ධ පංචකයේ පිළිබඳ වුණත් මේ ලක්ෂණ අපේ තියෙනවා. බොහෝ දෙනෙක් අබ්දේ පුද්ගලයෙක් නැහැ, කිසිම දෙයක් නැහැ කියලා නාස්තිකවාදයට වැටෙනවා. මෙන්න මෙතෙන්දී අපි ඊටාම පරිස්සම් වෙන්න ඕනේ. එතකොට ඇත කියන එකත් අන්තයක්, නැත කියන එකත් අන්තයක්. මෙන්න මේ දෙකෙන්ම දුර වෙලා හේතුඵල ධම පදනම් කරගෙන බුදුහාමුදුරු ධර්ම දේශනා කරනවා. කුමක් ඒ පදනම? අස්මින් සතේ ඉදං හෝති, අස්මින් අසතේ ඉදං නහෝති, ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති, ඉමස්ස නිරෝධා ඉදං නිරෝධති කියන කාරණා. මෙන්න මේක තමයි පින්නතුනි ආර්ය න්‍යාය කියලා කියන්නේ. ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දර්ශනයේ තියෙන සුවිශේෂී අනුශාසනාව නේ. හරියට වාහනයක් ගත්තොත් ඒ වාහනේ එන්ජිම වගේ. අපේ ශරීරය ගත්තොත් අපේ ශරීරයේ හදවත වගේ. පින්නතුනි මෙන්න මේ හේතුඵල ධම පදනම් කරගන්න න්‍යාය. මේක ඊටාම කෙටියෙන් දේශනා කරලා තියෙනවා. දුක තෘෂ්ණාව තියෙනකොට දුක තියෙනවා, තෘෂ්ණාව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා කෙටියෙන් කියලා තියෙනවා. මේකම 12 ආකාරයකට කියලා තියෙනවා විද්‍යාපත්‍ය සංඛාරාදී වශයෙන් පටිච්චසමුප්පාදයේ. මේකම පින්නතුනි තවදුරටත් විස්තර කරලා පටහන ප්‍රකරණයේදී සූවිසි ප්‍රත්‍ය ඇහිලා දේශනා කරනවා. විවිධ න්‍යාය වලින් විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන්ගේ මානසිකත්වය අනුව බුදුහාමුදුර මේ කාරණා අපට දේශනා කරනවා. ඒ සාපේක්ෂව ලෝතර බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් අහනදී ඒ දහමේ ඉතාම ගැඹුරු සත්‍යය නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන. හැබැයි එහෙම අවබෝධ කරයි කියලා අනිත් ප්‍රාථමික ගුණධම් ටික අපි අමතක කරන්නේ නැහැ. දැන් සමහරයක් සංගේ ලොකු මාන්නයක් වෙනවා. අපි දැන් වාග්යඹුරු ධර්ම කාරණා ගන්නවා. අපි අභිධර්ම පන්තිලක් යනවා. ඒ නිසා අපි සාමාන්‍ය පින්කම් ආදිය කරන්න ඕනේ නැහැ කියන ආකාරයක් තියෙනවා. එහෙම එකක් නෑ දෙන්නේ. මේ ඉහළ ගුණධම් වලට යනකොට අල්ලෙහා ඒව රකිමින් අල්ලෙහා ඒවගේ පිළිහිදලා තමයි ඒ ඉහළ ගුණයන් කරා යන්නේ. ඇතැම්මට ඉහළ ගුණධම් රකින්නවා කියලා හිතන්නේ නායක කියන්නේ සාමාන්‍ය ප්‍රාථමික ගුණධම් එකවත් නෑ. අපි එයාට කියනවා එයා මේ පොළොවේ නෙවෙයි ඉන්නේ කියලා. පොළොවේ මුඩ කෙරෙන්නේ. මහ පොළොවේ පය ගහලා ඉන්න අය හැටියට පින්නතුනේ අපේ ධර්මයේදී කියන සුවිශේෂී ලක්ෂණ ටිකක් තමයි කරණීය මෙත සූත්‍රයෙන් සඳහන් වන්නේ. යම් කිසි සාන්ත පදයක් කැමති නම් ඒ සාන්ත පදයේ කැමති වෙන කෙනාගේ ළඟ තියෙන ලක්ෂණ ටික නෙමෙයි. හොඳට මේ කාරණා අනුවලින් විතර මෙහි කරන්න ඕන. ශාන්ත පදයකට යන කෙනාගේ තියෙන ලක්ෂණ ටික. සක්කෝ කුජෝජ ආදී වශයෙන් තියෙන කරුණු 10 තියෙනවා. දක්ෂ වෙන්නට ඕන, ඍජු වෙන්නට ඕන, වඩාත්ම ඍජු වෙන්නට ඕන, මුදු වෙන්නට ඕන, අනතිමානීය ගතියෙන් යුක්ත වෙන්න ඕන, නැත්නම් සතුට වෙන්නට ඕන. මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් කියලා ඊළඟට පින්නතුනි දක්වනවා මෛත්‍රිය ගැන. මාසයතානියම් පුත්තන් කියලා උදාහරණයක් දක්වනවා. එකම පුතෙක්ගේ නම කෙනෙක් ඒ දරුවාට යම් කිසි කෙනෙක්ට දක්වනවා නම් අන්න එවැනි සෙනෙහසකින් යුක්තව පින්නතුනි මේ ශාන්ත පදේ කරා යන්නට ඕන. යම් කිසි කෙනෙක් මෙන්න මේ ලක්ෂණ අමතක කරලා යනවා නම් හොඳින් මතක තියාගන්න ඔබ ඒ යන්නේ ශාන්ත පදේ කරන්නේ නෙවෙයි කියන එක. ඔබ මුගාක් ධර්ම කාරණා දන්න කෙනෙක් වෙන්නට පුළුවන්. මුගාක් ධර්ම කඩපාඩමින් කියන්න පුළුවන් කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් වෙනතුනේ කරණීය මෙත සූත්‍රයේ තියෙන ලක්ෂණ ටික ඔබ ළඟ නැත්නම් ඔබ යන්නේ ශාන්ත පදේ කරන්නේ නෙවෙයි. ඇතන් විට කෙනෙක් හිත දිනු කළ ධාන අධිඥා ලබන්නත් පුළුවන්. දැන් දේවදත්ත මහඳුරේ වගේ කෙනෙක්. නමුත් ශාන්ත පදේ කරන්නේ නෙවෙයි. මේ නිසා බින්නතුනි ධර්ම මාර්ගයත් අපි මේ කරුණ මැනවින් පස්සක් කරගන්නට ඕන. ඒ අපේ ජීවිතයට ආලෝකයක් වෙනවා. බින්නතුනි අපේ ජීවිතයක වටිනාකම තියෙන්නේ. ධර්මය අපි කොයිතරම් අපේ ජීවිතවලට භාවිත කළාද කියන කාරණේ මත.
ඒ වගේමයි මේ ධර්මයේ කොච්චර භාවිතා කළාද කියන එක තීරණය වන්නේ. ඇතෙන් රූපයක් දැකලා ගැටෙන අරමුණක් ආපු අවස්ථාවකදී. කනෙන් ශබ්දයක් අහලා ගැටෙන අවස්ථාවක් ආපු වෙලාවෙදී තමයි මේ ධර්මයේ අපි කොච්චර භාවිත කළද කියන එක බලා ගන්න හදනවා. මේ පිළිබඳව අපි මොනික් විතර ගන්නට ඕන. බාහිර පරිසරවල සාධක අනුව අපට නොකෙටි නොවැළෙන්න පුළුවන් නම් අපි යන්නේ ධර්මයේ ප්‍රයෝජන අරන් තියෙනවා. මේක තමයි අපි ධර්මයේ රැක්කාද කියන එකේ සාධකය. ඇතැම් විට අපි බාහිර පරිසරයේ සාමකාමීව තියෙනකොට අපි හොඳට තැම්පත්, හරියම සංසුන්. එනිසා බාහිර පරිසරයේ ශාන්ත භාවය අනුව පුද්ගලයා තීරණය කරන්න බෑ. පුද්ගලයා තීරණය කරන්න ඕන බාහිර සාධක ටිකක් වෙනස් කරලා. එතකොට තමයි අපි ධර්මයෙන් ප්‍රතිඵල අරගෙන දෙන එක තීරණය වන්නේ. මේ කරුණ අපි නිතර සිහිපත් අද මා මේ පින්තුන් ධර්ම දේශනා කිරීමට මාතෘකාවකින් තෝරාගත්තේ සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේන බහාර සූත්‍රය. බහාර සූත්‍රය. මේ සමහර කෙනෙක් මේක ගන්න. අහරෙන් සමහර වෙලෙන්නේ බහාර. බහාර කියලා පාලි භාෂාවෙන් කියන්නේ බරට. දැන් අපි කෙනෙක් මොළේ මොන හරි තියාගෙන යනවා අපි කියන ලොකු බරක් කියලා. එතකොට ඒ කියන බරක් යම්කිසි ප්‍රමාණික බරක්. අපි පැහැදිලිවම බලමු පිළිතුරු බුදුහාමුදුරු දේශනා කරන බර මොකක්ද කියලා. බාරහවේ පංචස්කන්ධෝ බාරහාරෝච කුබ්බලෝ බාර දානං දුක්ඛං ලෝකේ බහාර නිස්සේපනං සුඛං. මෙන්න බුදුහාමුදුරන් අනුසම්පනා. උන්වහන්සේ දේශනා කරනවා බහාරහවේ පංචස්කන්ධෝ ලෝකයේ පින්නතුනි බර කියලා කියන්නේ මොකටද? පංචස්කන්ධයට. නැත්නම් පංච උපාදානස්කන්ධයට. මොනවද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූපස්කන්ධය, වේදනාස්කන්ධය ආදී මේ ස්කන්ධ පහ. ඒවා උපාදානෙ හැටියට ග්‍රහණය කරනකොට අපි කියනවා ග්‍රහණය කරන්න පුළුවන් ලක්ෂණ කියනකොට අපි කියනවා පංච උපාදානස්කන්ධ කියලා. මෙන්න බර. එතකොට රූපය කියලා කියන්නේ මොකද්ද? සතර මහා භූත රූප සහ ඒ ආශ්‍රයෙන් උපාදාය රූප වලින් හැදිච්ච මේ රූපේ. ස්කන්ධ කියලා කියන්නේ නැත්නම් පාළියේ ඛණ්ඩ කියලා කියන්නේ ගොඩට සම්මුඛයට කියන නාමය. එතන මේ රූප ටික ඔක්කොම එකට එකතු කරලා රූපස්කන්ධ කියලා කියන්නේ. එතකොට ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ආග්‍රහණයයි, දිවයි රසයි, කයයි ස්පර්ශයයි කියන මේ නාමවල කියනවා රූප කියලා. මෙන්න මේ රූපේ ආශ්‍රයෙන් යම් කිසි සැප දුක් ආදී වේදනාවක් හටගත්තා නම් ඒ වේදනාව විවිධ ප්‍රභේද තියෙනවා නම් එකම වේදනාව විවිධ ප්‍රභේද වලට බෙදෙනවා. සැප දුක් උපේක්ෂා ආදී වේදනාවක් ලැබුණා නම් අන්නේ වේදනාවට කියනවා වේදනා ස්කන්ධය කියලා. ඇස රූපය ආදී ඒ අභ්‍යන්තර ආයතන හා බාහිර ආරමුණු එක්වහතු වෙලා යම් කිසි ඇඳෙන ගැනීමක් ඇති වුණා නම් අන්නේ ඇඳෙනීමට කියනවා සංඥා කියලා. ඒක කනෙන් ඇති වෙන්න පුළුවන්, ඇස ඇසුරෙන් ඇති වෙන්න පුළුවන්, නාසය ඇසුරෙන් ආදී ඉන්ද්‍රියන් හයෙන් මේක ඇති වෙනවා. සංඥා. සංඛාර කියලා කියන්නේ අස්කන්නාස්ාදී ඉන්ද්‍රිය ආශ්‍රයෙන් ඇතිවන සිතිවිලි නැත්නම් චේතනා. චේතනහං වික්ඛවේ කම්මං වදාන්න කියලා ධර්මයේ සඳහන් කරනවා. මෙන්න මේ චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. සිතින් සිතන කරන දේවල්. ඒකට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. විඥාන ස්කන්ධය. විඥාන කියලා කියන්නේ අසකන නාසාදී මේ ඉන්ද්‍රියන් 6 මූලික කරගෙන ඇතිවන දැනගැනීමේ ලක්ෂණය. විඥාන ලක්ෂණය කියනවා විඥානය කියලා. පිළිතුරේ අපි ජීවිතේ යම් තාක් දේවල් රැස් කරා නම්
අපි යම් තාක් දේවල් අනාගතයේ බලාපොරොත්තු වෙනවා නම් යම් තාක් දේවල්ට අපි සැප විඳිනවා නම් යම් තාක් මානසික දුක් පීඩා විඳිනවා නම් ඒ සියල්ලම පිළිබඳව වෙන්නේ මේ සංඝ පංචක ඇතුළත් වෙනවා. මේ දෙකරව කිසිම දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරන්න ගිහිල්ලා උන්වහන්සේ දේශනා කරනවා ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ ආදී වශයෙන් සඳහන් කරලා අවසාන වැදගත්ම ප්‍රකාශය දේශනා කරනවා සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛය. කෙටියෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයම දුකයි කියන කාරණය. පින්නතිනර ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ ඔක්කොම තියෙන්නේ දුකක් හැටියට එනවා නම් එන්නේ මේ පංච උපාදානස්කන්ධය මතයි. එතකොට ජාති දුකයි පංච උපාදානස්කන්ධ දුකයි දෙකක් නෙවෙයි. අර මුලින් කියපු සරලව කියපු කාරණා ටික ගැඹුරින් අන්තිමට සියල්ලක් මේක රාශිය කළ දැක්වුවා සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛය. තේනතුනේ ලෙඩ වෙන එක දුකයි කියන කාරණේ දේශනා කරන්න ලෝකේ බුදුවරේ අවශ්‍ය නැහැ. මහලු වෙන එක දුකයි කියන්න බුදුවරේ අවශ්‍යම නැහැ. මරණය දුකයි කියන එක දේශනා කරන්න බුදුවරේ අවශ්‍යම නැහැ. ලෝකේ පහළ වෙන බුදුවරේ දේශනා කරන්නේ දුක පිළිබඳව ප්‍රධානම අර්ථ විවරණය තමයි සංකීර්ණ පංච උපාදානස්කන්ධා කියන කාරණය. හැබැයි කාරණේ දේශනා කරන්න ගිහිල්ලා උන්වහන්සේ ඊට කලින් අර සරලව සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය දේශනා කළා කියනවා. බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාව ලක්ෂණයක් මේක. සරල දෙයින් සංකීර්ණ දෙයට යන්නේ. නොගැඹුරු දෙයින් ගැඹුරු දෙයට යන්නේ. දන්නා දෙයින් නොදන්නා දෙයට යන්නේ. මේක වර්තමානයේ අධ්‍යාපන සංස්කාරවලවත් තියෙන ලක්ෂණය. එතකොට අර සාමාන්‍ය මිනිසාට තේරුම් ගන්න පුළුවන් කාරණා ටික කියලා ඊළඟට පිළිතුරු දේශනා කරනවා අර සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන කාරණය. මෙන්න මේක අපි තාම නුවණින් අවබෝධ කරගන්න ඕන කාරණා. මෙන්න මේ උපාදානස්කන්ධ පංචකයේ තියෙන මහා බරක් මේක. බොහෝ දෙනෙක් දැම්මෙට බඩමුට්ටු බිම තියලා ඉන්නවා නම් හරිය සැහැල්ලුවෙන් ඉන්නවා කියලා හිතන්නේ. නමුත් පිළිතුරේ මේකට අපි ඒ ගැන තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් යමක් ග්‍රහණය කරගෙන ඉන්නවා නම් මතක තියාගන්න අපි මහා බරක් පොළේ කියන්නේ. දිනක් ස්වාමීන් වහන්සේලා උදෑසන කාලයේ පින්ඩපාති වැඩම කළා. පින්ඩපාති වැඩම කරන අවස්ථාවේදී උන්වහන්සේලා ගමන් කරේ රජතුමාගේ රජවාසලන්තනේ. රජමාලිගාව අසලින් වැඩම කරපු ස්වාමීන් වහන්සේලා දැක්කා රජතුමාගේ මාලිගාවේ නිකුලේ සමහර වැරදි වැඩ කරපු අය, තොරකම් කරපු, මන්පහරපු, නිදිමරපු ආදී වැරදි කරපු අය රජමාතලේ නැඳලා තියෙන දැක්කා. නිකුලේ. මේක දැකපු මේ ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරුවෝ හම් වෙනවට පස්සේ සඳහන් කරනවා බහදුර වහන්සේ අපි මේ කාරණයක් දැක්කා. ඉතාම ගලවගෙන යන්න බැරි අමාරු දම්වැල් වලින් මේ මිනිස්සු වැඳලා තියෙනවා දැක්කයි කියලා. බුදුහාමුදුරුවෝ කියන කාලේ බුදුහාමුදුරුවෝ සඳහන් කරන මහණෙනි ඕවලෝ දැනෙන්නේ. ඕවයි පැමිණිට අවුරුද්දක් දෙකක් 10ක් ජීවිත කාලයක් වෙනදුවා. ඔයිට වඩා නවන් බරපතලම ධම්මල් අපේ ජීවිතවල තියෙනවා. බැඳීම් තියෙනවා. මොනවද එන්නේ? ඒ බැඳීම් තමයි පිළිතුරු දරුවන්ට, ඥාතීන්ට, ගේ දොරේට කඩන් වල තියෙනවා. ඒ ආශාවන් අරක වඩා ප්‍රබලයි කියලා දේශනා කළා. ඉරේ විලංගුවේ වැටෙනවට වඩා දැඩි බන්ධනයක් තමයි දරුවන්ට ඥාති මිත්‍රාදීන් ආදී වශයෙන් මේ දේවල් සඳහා තියෙන බැඳීම. ඒකට හොඳම උදාහරණ තමයි පිළිතුරු බෞද්ධ සාහිත්‍යයේ විතරම කතාවල් සඳහන් වෙනවා. සමහර මිය ගිහිල්ලා තමන්ගේ දරුවෝ ආශ්‍රයෙන් ඉන්නවා මේ බැඳීම නිසා. සමහර දරුවන් කුඩා කාලේ මිය ගියා නම් අම්මා තාත්තා ඇතැම් විට සමහර අමනුෂ්‍යයන් වෙලා ඒ දිවස් සමීපීටගෙන සමහර දරුවන් ආරක්ෂා කරනවා. සමහර ඇත්තම් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා දුක්පත් අයට ඒ අමනුෂ්‍යයන් වශයෙන් ඉඳගෙන යම් උදව් කරපුවා. ඇතැම්ට මැණික් ගලක් වගේ දෙයක් ගෙනල්ලා දාන ඒගොල්ලන්ට ගන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී අමනාපකම් වලින් කියොත් ඒත් එහෙමයි. අන්තිම මොහොතේ පොඩි අමනාපකමක් ඇති බොහෝ කාලයක් සතර දැනී නැති වෙනවා. එතෙන් මෙතන මේ විදිහට දුක් ඇති කරනවා, කරදර ඇති කරනවා, විරූප දර්ශන දෙන්නුම් කරනවා. කියන ලක්ෂණ තියෙනවා. බුදුහාමුදුරේ දේශනා කරනවා බාහිර භෞතික දේවල් වලින් සාමාන්‍යයෙන් බැඳලා තියෙන දේවල්ට වඩා මේ මනසින් ඇතිවන බන්ධනය මහා ප්‍රබල වෙනවා. මෙන්න මේ බන්ධනයටම තමයි යමක් අපි රූපාදීනේ ස්කන්ධ පංචකය තෘෂ්ණාවෙන් නැත්නම් දැඩි ආශාවෙන් ඒ වගේම මාන වශයෙන් දෘෂ්ටි වශයෙන් යමක් ග්‍රහණය කළා නම් ඒ බන්ධනය බොහොම ප්‍රබලයි. ප්‍රබල විතරක් නෙවෙයි පිළිතුරේ අපේ හිතට මහා බරක් දෙනවා. කෙනෙක් බලන අමනාපනෝදී අපි කොයි තරම් නම් හිතට සීලා පීඩාවක්. ඒ වගේම යම් කෙනෙක් පිළිබඳ දැඩි ආශාවක් ඇති කරගත්තා නම් ඒ ආශාව නිසා කොයිතරම් අපි මානසික දුක් වෙනවද? කොයිතරම් පීඩාවක්ද? එතෙන් මේක එක කෙනෙක් හඳුනාගත්තොත් අපි හිතන් ඉන්නවා හඳුනාගත්ත එක හරි හොඳයි කියලා. කෙනෙක්ගේ දුරකථන අංකයක් එහෙම ලැබුණාම අපි සතුටු වෙනවා කතා කරන්න පුළුවන් කියලා. නමුත් වෙනතුනේ ඒ ඇතිවන බන්ධනයත් එක්ක ඇතිවන දුක් ටික නෝරින් බැලුවොත් අපිට මේකේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එනිසා බුදුහාමුදුරේ දේශනා කරන බර කියලා කියන්නේ මෙන්න මේ උපාදාන ස්කන්ධ පංචකයේ තියෙන බර. දැන් අපි බලමු පිළිතුරේ අපි ඇසින් යමක් දැක්කනම් දැක්ක ගමන් නැති වෙනවා ඇසයි රූපයයි ස්පර්ශයයි කියන මේ තුන එකතු වෙමින් විඥානය හට ගන්නවා. එතකොට ඇසයි රූපයයි කියන දෙක රූපස්කන්ධය ඒ තුන ස්පර්ශය සමග ඇති වෙච්ච ස්වභාවය විඥානය දැනගැනීම. එතකොට විඥානයේ තියෙනක විඥාන ස්කන්ධය ඒ වගේම යම් වේදේති සංසංජානාති යමක් විනීතයක හඳුන ගන්නවා. අන්නේ හඳුන ගන්න ස්වභාවයට තමයි සංඥා ස්කන්ධය කියලා කියන්නේ. ඒ වගේම එක විතරණය කරනවා. ඒක යරියලෙත් සිටින් සිතනවා සංස්කාර කරගන්නවා. මේක සංස්කාර ස්කන්ධය. ඒ වගේම මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හැටි රූපයක් දැක්කනම් අනේ සබ්ජෙක්ට් ඇහුවනම් මේ හැම මොහොතේම ස්ථිතව මේක ඇති වෙනවා. කෙනෙකුට නිරුද්ධ වෙනවා. අපි ඇතැම්මට ඇස්තිය ගහන මොහොතේදී උපාදාන ස්කන්ධ පංචකයම නිර්මාණය වෙලා පංචකෙන් මෙතන නිරුද්ධ වෙනවා. ආය අලුත් උපාදාන ස්කන්ධ පංචකයෙන් හැදෙනවා. මෙන්න මේ ගැටෙන යථාර්ථය. මෙන්න මේ යථාර්ථය තුළින් අපි පින්නතුනි බොහෝ විට දුක් පීඩාවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ පින්නතුනි අපට මේක හොඳට පැහැදිලි කරලා දෙනවා. මේකේ යථා ස්වභාවය නිවැරදිව අවබෝධ කරලා දීලා මේ නිදහස් වන්නට අපට අනුශාසනා යම් කෙනෙක් පිළිබඳ අපේ සමස්ත ජීවිතයම තමයි මේ උපාදාන ස්කන්ධ පංචකයෙන් දේශනා කළේ. යම් කෙනෙක් කියනවා නම් මෙන්න මේකෙන් බැහැරව මට දෙයක් තියෙනවායි කියලා බුදුහාමුදුරේ දේශනා කරන එක වචන මාත්‍රයක් විතරයි කියන්නේ. අපිට යම් කිසිලමක් කඩමක් තියෙනවා නම් අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා නම් විභාගයක් සමත් වුණා නම් රැකියාවක් කරනවා නම් අඳුරගත්තු කෙනෙක් ඉන්නවා නම් දේපලක් තියෙනවා නම් සමගි ශරීරයක් තියෙනවා නම් ඊනියක් දැක්කනම් අනාගතේ යන්න තැනක අපේක්ෂාවෙන් ඉන්නවා නම් මේ සියල්ල සම්පීඩතුනේ මේ ස්කන්ධ පංචකයේ දුරයි ඇතුළත් මේ බහැරව කුමද දෙයක් මේක තවත් 11 ආකාරයකට බුදුහාමුදුරුවෝ විස්තර කර අපට රූපාදී ස්කන්ධ පංචකයේ 11 ආකාරයකට දැක්වුවා කොහොමද අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර සීන ප්‍රණීත සුකුම ඕලාරික දුර ළඟ මෙන්න මේ පහ වෙන තුනේ මෙන්න මේ 11 ආකාරයෙන් දක්වලා සමස්ත විශ්වයේම යම් කිසි සත්‍යයකගේ අධ්‍යයන සමුදාය මේ තුල දක්වලා තියෙනවා. අපි කියන තුනේ තවත් කල්ප ගණනකට පස්සේ ඈත ග්‍රහ ලෝකයක දූවිලි අංශුවක් පිළිබඳව ආසාවක් ඇති වෙනවා නම් අන්න ඒකත් පින්නතුනි මෙන්න මේ ස්කන්ධ පංචකයේ තුල අර කරුණු 11කින් එකකට හෝ ඉඳගෙන ඉන්නේ. ඒ බහැරව කිසිම දෙයක් අපිට ගන්න දෙයක් නැහැ.
යම් කිසි කෙනෙක් පින්නතුනේ මෙන්න මේ උපාදාන ස්කන්ධ පංචකය පිළිබඳව ඇල්ම මාන්නය දෘෂ්ටි අඩු කරගන්නවා නම් ඒ අඩු කරගත්තු ප්‍රමාණයට පින්නතුනේ දුක අඩු වෙනවා. දැන් අපි කියන්නේ මෙලුලෙන් විවිධ දේවල් ක්‍රියාත්මක වෙනවා. සමහර දේවල් සීතල කරනවා, සමහර දේවල් රස්නේ කරනවා, සමහර වායු සමස්කරණය කරනවා, ආලෝකය දල්වනවා. මේ විවිධ දේවල් කරනවා. නමුත් මේ හැම දෙයක්ම යන්නේ අර විදුලිය යන්නේ. විදුලියේ ප්‍රධාන ස්විච් එක ඔෆ් කරා නම් අර හැම දෙයක්ම ක්‍රියාකාරීත්වය ඉවරයි. සීතකරණයක් ක්‍රියාවලිය යොතුණා, ෆෑන් එකක් ක්‍රියාවලිය යොතුණා, රූපවාහිනියේ ආලෝකය නැතිදී ගියා, ලයිට් එකේ විදුලි බල්බේ ආලෝකය නැති වුණා, මේ සියල්ලක්ම එක විදිහට නැති වුණා අර මේන් ස්විච් එක ඔෆ් කිරීමත් එක්ක. අන්නේ වගේ තමයි වෙන්නේ. මේ උපාදාන ස්කන්ධ පංචකයේ පිළිබඳව තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන දුරු කරා නම් ඒ දුරු කරා තනාගේ වෙනතේ සියලුම දුක් නිරුද්ධ වෙනවා. ඒ කෙනාට ඇතැම්මිට බඩු පාඩම්වත් තියෙන පුළුවන්. ඒ කෙනාට දරුවමුවත් ඉන්න පුළුවන්. ඉඩ කඩන්වත් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු පියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දුක නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ බඩු මුට්ටු අඩු වුණාම දුක අඩු වෙනවා කියලා. මේක වැරදි ආකාරයක්. බඩු මුට්ටු අඩු වීමෙන් සුද්ධ පවිත්‍ර කරන්න දූවිලියක් කරන්න තියෙන දුක නම් අඩු වෙනවා. නමුත් පින්නතුනි බඩු මුට්ටු අඩු නැහැ කියලා දුක අඩු වෙන්නේ නැහැ. එහෙනම් සැපතින් ඉන්න ඕනේ නම් ඉගෙන ගන්න. ඉගෙන ගන්න. ඒ කට්ටියට නැමෙට හැරමිටිය බෝල් කට්ටය විතරයි තියෙන්නේ. බඩු මුට්ටු අඩු නැහැ කියලා දුක අඩු වෙන්නේ නැහැ. මේ පිළිතුරු අහලා තියෙන බුද්ධෝදන රජතුමා රහත් තුනි. රාජ කෙනෙක් වශයෙන් ඉඳින්නේ. රාජ්‍යයේ හිමිකරුවෙක් වශයෙන් මහා මාලිගාවක හිමිකරුවෙක් වශයෙන් ඉඳගෙන රහත් තුනි. එනිසා බඩු බාණ්ඩ අක්ෂරයටම නෙවෙයි සැපත ලැබෙන්නේ. මේ කිසිෙන් ඒ පිළිබඳව තියෙන බැඳීම අඩු කරගත්තු තරමට. දැන් සමහර කෙනෙක්ගේ කමනා වුණාම කියනවා මම එයා අයින් කළා ඉන්නේ කියලා. එයා ගැන මාත් එක්ක කතා කරන්න දෙපා කියලා කියනවා. නමුත් අයින් කරාට පින්නොත්නේ ඉතින් ඒ අයින් කරපු එකක් දෙවියෝ කරන්න කරගෙන ඉන්නේ. ඒක නේ නිතර හිතනවා. මම හොඳයි දෙකක් යාද කළා ආදි වශයෙන් ඉතින් නිතර හිතෙන්නේ. අයින් කරාටත් වඩා දැන් අල්ලගෙන ඉන්නේ. එන්නා පින්නොත්නේ භෞතික වශයෙන් අයින් කිරීම මත නෙවෙයි තීරණය වන්නේ පුද්ගලයා කොච්චර බැඳීම් වලින් මඩ කියන කාරණා. බුදුදහමෙන් මේ පිළිබඳව පැහැදිලිවම අපට හරවන්න කරනවා. ඒ නිසා පිළිතුරේ උපාදාන ස්කන්ධ පංචකයම පිළිබඳව තියෙන ඇල්ම අඩු කර ගැනීම සඳහා මාවත මොහන්සේ දේශනා කළා. කොහොමද මේක ආකාර කීපයකින් බලන්නට ඕන. මොනවද මේ ආකාරය? සමුදය, අත්ංගම, ආස්වාද, ආදීනව, නිස්සරණ කියලා. සමුදය කියලා කියන්නේ රූප ස්කන්ධය ආදී මේ ස්කන්ධ ඇති වෙනකොටම බලනවා දැන් මේක ඇති වුණා කියලා. මේ සාගර ටික එකතු වෙන්නේ මේක ඇති වෙනවා. ඒ ඇති වෙච්ච දේ අත්ංගමයේ කියන්නේ ඒක නිරුද්ධ වෙනවා. මේකට වය කියලා කියනවා. වැය කියලා කියනවා. විය කියලා කියනවා. ඒ ඇති වෙච්ච දේ නිරුද්ධ වෙනවා. ඒ වගේම ආස්වාද කියලා එකක් තියෙනවා. ආස්වාදයක් මේකේ තියෙනවා. ඇත්තටම රූපයක් දකින්නකොට ඒ රූපයේ ප්‍රිය රූපයක් නම් යම් කිසි ආස්වාදයක් තියෙනවා. කනෙන් අහන ශබ්දයේ යම් කිසි විදිහේ ප්‍රියමනාප ශබ්දයක් නම් ඒකේ යම් කිසි ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයට බුදුහාමුදුරුවෝ දොස් කියලා නැහැ. ආස්වාදයක් ලෝකේ තියෙනවා. ඒ ආස්වාදයේ නිසාම තමයි පුදුලන් මෙච්චරම මේ සඳහා ඇලෙන්නේ කියලා දේශනා කළා. හැබැයි මේ තුනේ ආස්වාදයේ බොහොම පිට වෙලාවයි තියෙන්නේ. අල්ප ආස්වාදයි බහු ආදීන. දැන් බලන්න මේ මිනිස්සු මෙතන වාඩි වුණා. වාඩි වෙච්ච බොල්ම මොහොතේ හරියම සනීපයිනේ. දැන් මේ සනීපේ දැන් ටික අඩු වෙලා තියෙන්නේ. ටික වෙලාවක් තව යනකොට ඒක අනිත් පැත්තට දෙන පැත්තට. ඊට පස්සේ අමාරු වෙන්නේ. ඊට පස්සේ හිතන්නේ මේක සුවේ නැතිවෙමින් කියලා. ඊට පස්සේ නැතිනවා. නැතිලත් ටිකක් වෙලා ගියාට පස්සේ ඊට පස්සේ හිතනවා නෑ නැතිලත් නෙවෙයි සුවේ දින ආයි වාඩි වෙන්න ඕනේ. නැත්නම් ආන් වෙන්න ඕනේ. අවුරුදු 60ක 70ක සමස්ත ජීවිතේම කියලා කියන්නේ මේක සැපවින්දා හෝ දුක් විඳා කියලා කියනවා.
ඉරියව් වෙනස් කිරීම. ඉරියව් වෙනස් කිරීම තමයි අපි මේ වේදනාවෙන් ගාය කියලා කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. වේදනාව කුකුලෝපමා කියලා ධර්මයේ සඳහන් කරනවා. වේදනාව දිය කුකුලක් වගේ මේක ඉක්මනටම නිරුද්ධ වෙනවා. මේක යථාර්ථ වශයෙන් අවබෝධ කර නොගන්නා තැනැත්තා මොකද කරන්නේ? මේක දැඩිව මේක නිත්‍යයන් කියන අල්ලගෙන මේක වෙනස් වෙනකොට හදනවා වැරදෙනවා. මෙන්න අපිට දුක හට ගන්න ආකාරය. දෙන්නකනේ දුක හටගන්නේ අනිත්‍ය නිසාම නෙවෙයි. දුක හටගන්නේ අනාත්ම නිසාම නෙවෙයි. දුක හටගන්නේ අනිත්‍ය දේ පිළිබඳව අපි නිත්‍යයි කියලා කියන සිතිවිල්ල නිසා. දුක හටගන්නේ අනාත්ම වූ දේ Tamanට පාලනය කරන්න බැරි දේ Tamanට පාලනය කරන්න පුළුවන් කියන වැරදි ආකල්පෙ නිසා දුක හටගන්නේ. ඒ නිසා අනිත්‍යතාවයෙන් නැති කරන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. අනිත්‍යදී අනිත්‍යමයි. ධර්ම දේශනා කරේ අනිත්‍යතාවය පිළිබඳව යථාබෝධය ඇති කරගෙන වෙනස් වෙන ලෝකයේ අභියස නොවෙනස් වෙන විදිහේ මානසිකත්වයක් ඇති කළ දෙන්නයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා මෙන්න මේ දේ ඇති වෙනකොට අස්තනාසාදී ඉන්ද්‍රියාස්ත්‍රයෙන් රූපස්කන්ධය ඇති වුණා නම් ඇති වෙනකොටම මේ රූපය පිළිබඳ වාහනකට ඇති කරගත්තා. නැති වෙනකොට නිරුද්ධ වුණායි කියලා දැනගත්තා. යම් කිසි ආස්වාදයක් තියෙනවා නම් ආස්වාදය දැනගත්තා. ඒක අනිත්‍ය ආදී වශයෙන් උත්සේකම දැනගත්තා. ආස්වාද ආදීනව කියලා කියන්නේ මේ දේ හැමදාම එක විදිහට නෑ. මේව වෙනස් වෙනවා. මේව දුක පිණිස පවතින දේවල් කියන එක නුනින් දැක්කා. අන්න ඒ දැකපු කෙනා පස්වෙනි කාරණේ වෙන නිස්සරණයට කරගන්නවා. ඔහු මේ පිළිබඳව කියන ඇලීම ආශාවට කෙටි කඩු කරගන්නවා. ඒකටයි නිස්සරණය කියන්නේ. මෙන්න මේ නිස්සරණය සඳහායි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. පින්නතුනි මෙන්න මේ අපට අපි අතුරු කරන රූප පිළිබඳව, වේදනාවන් පිළිබඳව, හඳුන ගැනීම පිළිබඳව, සංස්කාර පිළිබඳව නැත්නම් චේතනා පිළිබඳව, විඥානය පිළිබඳව කියන මෙන්න මේ කරුණු පහ මෙන්න මේ පස් ආකාරයට වෙනින් දකින්න. මොනවාද ආකාර පහ? සමුදය, අත්ංගම, ආස්වාද, ආදීනව, නිස්සරණ කියලා. මෙන්න මේක නුවණින් යම් කෙනෙක් දැක්කනම් ඒ දැක්ක කෙනා දෙන්නතුනි ඇතිතා නිස්සරණයටපත් වෙනවා. ක්ෂණිකව මේ ඇති වෙන නිරුද්ධ වෙන සත්‍ය නුවණින් දැක්කා. සමුදය හට ගැනීම දකින්න කෙනා දෙයක් නැහැ කියන නැති කියන අන්තයට යන්නේ නැහැ. ධර්මානුකූලව කියනවා නම් උච්ඡේද දෘෂ්ටියට යන්නේ නැහැ. සත්‍ය පුද්ගලෙක් නැහැ කියන උච්ඡේද දෘෂ්ටියට යන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් අත්ංගමේ දකින්න කෙනා ඇතේ කියන අන්තයට යන්නේ නැහැ. සත්‍ය පුද්ගලෙක් ඇතයි කියන නැතයි කියන අන්තයට යන්නේ නැහැ. සමුදය දකින්න කෙනා, ඇතිවීම දකින්න කෙනා පුද්ගලෙක් නැහැ කියන අන්තයට යන්නේ නැහැ. වැයවීම දකින්න කෙනා ඇතේ කියන අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ අන්ත දෙකෙන් අපි මෙතනට ඕන. දැන් උදාහරණයක් විදිහට අපි මෙතන શબ્දයක් කරෝතින් හයියෙන් શબ્දය තියනවද නැද්ද කියන ප්‍රශ්න වලින් උත්තර දෙන්න බෑ. දැන් අපිට එන්නේ මේ શબ્දයක් තියෙනවනේ. ඒ શબ્දේ තව දෙකකින් නැති වෙනවා. දැන් නැති වෙමින් තියෙන නමුත් දෙකට තියෙන නිසා අපිට ඇටේ වගේ කියලා හිතෙනවා. නමුත් අපි යම් කෙනෙක් මේ શબ્දේ නිරුද්ධ වුණාට පස්සේ શબ્දය නැහැ කියන අන්තයට આવොත් මොකද වෙන්නේ? ඔහු වැටෙන උච්චේද දෘෂ්ටියට. ඇයි පින්නතුනේ නැවතත් ඒ શબ્දවල උපදවන්න පුළුවන්. ඒ නිසා නැහැ කියන අන්තයට අපට යන්න බෑ. ඒ වගේම ඇතේ කියන අන්තයට යන්නත් බෑ. ඇතේ කිව්වොත් මොකද්ද? මේක නිරුද්ධ වුණාම එහෙනම් ක්‍රියේ කියලා පෙන්වන්න පුළුවන් වෙනවා. එහෙම පෙන්වන්නත් බෑ අපිට. ඒ හේතු ටික ඇති වෙනකොට ඇති වෙනවා, නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. හරියට පින්නතුනේ එක ළඟ ඉතිපන්නන් 100ක් කියලා.
එක ළඟ ඉටිපන්දම් 100ක් එක ළඟින් තියලා අපි දැල් වෙච්ච එක ඉටිපන්දමකින් එකක් පත්තු කරනවා. ඊට පස්සේ ඒකෙන් අනිත් එක පත්තු කරන ඉන්නේ පත්තු කරනවා. මේ ඉටිපන්දම් 100ක් මේක විතර පත්තු කරාම කෙනෙකුට මොකද හිතෙන්නේ? අපේ මේ අතේ ආලෝකයක් තිබුණේ ඒකෙන් පළවෙනි ඉටිපන්දමට දුන්නේ ඒකෙන් දෙවෙනි එකට දුන්නයි කියලා නේ. ඒක තමයි සාමාන්‍යව අපි හිතන්නේ. නමුත් මේක දෙකලා තියෙනවා. පින්නතුනි මෙතන කිසියම් දෙයක් අනිතකට ගියේ නැහැ. මේ ඉටිපන්දමෙන් කලේ ඊට සමීපයේම තියෙන ඉටිපන්දමට අවශ්‍ය දැල් වෙන්න අවශ්‍ය සාධක ටික ලං කිරීම විතරයි කරන්නේ. ඒ සාධක කීපයක් එකතු වුණා. වාතය, රස්නිය ආදී මේ කීපයක සාධක ටික එකතු වෙච්ච ගමන් එතන පහන ගැල්ලුණා. නමුත් මෙතන කිසිම දෙයක් එකට ගියේ නැහැ. ඉටිපන්දම් 100ක් පත්තු කරලා තියෙනකොට අපිට හිතෙන්නේ මේ සමාන ඉටිපන්දම් මේ තියෙන්නේ කියලා. අර පළවෙනි එකේ ඉටිපන්දමේ ආලෝකයම මෙන්න මේකෙම තියෙන්නේ කියලා අපිට හිතෙන්නේ. එහෙම සමාන ලක්ෂණයක් තියෙනවා. යම් කිසි එහෙට බලනකොට සමානත්වයක් තියෙනවා. ඉබ්බට එහෙකින් තව දැනකට කිසිම දෙයක් කියන්නේ නැහැ. අපේ ජීවිතයත් වෙන තුනයි. උදා කාලේ පටන් අපේ හිත ගැන ගත්තොත් අපිට යම් යම් මතකයන් තියෙනවා. රූපේ උනත් ගත්තොත් අවුරුදු 50 60ක පින්තූර ටික අවුරුදු 5 අරගෙන එක තැන තිබ්බොත් යම් කිසි විදිහේ පොඩි හඳුන ගැනීමක් තියෙනවා. නමුත් පිළිතුරු කිසිම දෙයක් එක මොහොතකින් තවත් මොහොතකට ගියේ නැහැ. භෞතික වශයෙන් ගියෙත් නැහැ. මානසික වශයෙන් ගියෙත් නැහැ. නමුත් කිසියම් සම්බන්ධයක් තියෙනවා. කිසියම් බලකෑමක් මේ දෙක කෙරෙහි තියෙනවා. තිබ්බට කිසිම දෙයක් නැති නම් අපි කියන්නේ නැහැ. මෙන්න මේක පිළිතුරුයි සමුදය අත්ංගම දකින කෙනා නෝනින් දකින දෙයක් නෙවෙයි. මෙන්න මේක අපි මනමින් තේරුම් ගන්නට ඕන. මේක මනමින් තේරුම් නොගත්තොත් අපට සංස්කාර දිගිය දුරු කරගන්න බැහැ. අනිත් එක කරගන්න පුළුවන් දානමාන පිළිසුකතිකාම වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. භාවනා කරලා වුණා බ්‍රහ්ම ලෝකෙට යන්නත් පුළුවන්. අහසින් යන්නත් පුළුවන්. නමුත් සෝවාන් වෙන්න නම් බැහැ. සෝවාන් වෙන්න නම් මෙන්න මේ අත්ති නැති ඇත නැත සමුදය අත්ංගම කියන මෙන්න මේ අන්ත දෙක නුවණින් තේරුම් ගන්නට ඕන. මේ අන්ත දෙකෙන් අපි දෙහැර වෙන්නට ඕන. මෙන්න මේක ඇතිවෙනුනි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දර්ශනයෙන් අපට ලබන්න පුළුවන් ප්‍රධානම අන්තය. ඒ වගේම ස්කන්ධ පංචකයන්යෙන් ඇතිවන ආස්වාදයක් නුවණින් දකිනවා. ආස්වාදයේ දකින කෙනා අර අටලෝදහම අභියස ලාභ යස ප්‍රශංසා මේ ආදී සුබ පැත්ත පිළිබඳව තියෙන දැඩියැලීම දුරු කරගන්නවා. මොකද ඔහු දන්නවා මේක ආස්වාදයේ තියෙන වගේම වැඩි වෙල මේක තියෙන්නේ නැහැ. මේක විරුද්ධ වෙන දෙයක් බව දන්නවා. බොහෝ දෙනෙක් පිළිගන්නේ යම් කිසි රූපයක් දැක්කහම යම් කිසි පුද්ගලයෙක් හඳුනා ගත්තාම බොහෝ විට හරි ඉක්මනින් දැහැදෙනවා. හරි ඉක්මනින් බොහොම ගුණ කතන කියනවා. මේ ආස්වාදයේ විතරක් නැතින කෙනා. නමුත් මේ පුද්ගලයාගේම ළඟ පොට්ටක් අඩුපාඩුවක් තිබ්බ ගමන් හරියට. අර බහැදමාරට වඩා වේගින් හරියට. මේක අපි යට තියෙන ලොකු වැරදීමක් තියෙනවා. ඊට පස්සේ ආයින් කරනවා. ඊට පස්සේ අලුත් කෙනෙක් හඳුනා ගන්නවා. යා දැක්කම පහදින යට කොට දෙයි. එයා ටික දලක් බලනකොට තේරෙනවා නෑ මෙයාත් එක්ක කෙනෙක් නෑ යා සයින් කරනවා. කොහොමම ගිහලා දෙන්නත් වයසට යනකම් මැරෙනකම් අපි කරන්නේ. අලුත් දේවල් ලබා ගන්නකොටත් එහෙමයි. ඒක විභාගයක් සමාජ කරනකොට සතුට වෙනවා. සතියක් දෙකක් වෙන එක සාමාන්‍ය දෙයක් වෙන ඊට පස්සේ ඊළඟට යනවා. කොහොමද කියලා තිබුණු අධ්‍යාපනය කරාම අපි යනවා. සැකරක්ෂා ලබනවා. සැකරක්ෂා වල ටික ටික ඉදිරියට යනවා. ඕන දෙයක් පින්නතුනි ලබනකොට ලබලා සතියයි දෙකයි වැඩි වුණොත් අවුරුද්දක් ආපාදිතී. ඉතර කලකුත් නෑ. කෙනෙක් නිරුද්ධ වෙනවා මේක. නමුත් සාමාන්‍ය සම්මුති ව්‍යවහාරික පිට ගන්නකොට අවුරුද්දක් විතර මේක තියෙනවා. ඊට පස්සේ කලකිරීම ඇති වෙන්නේ. ඒක අසු වේදන ඊට වඩා ඉලක්කයක් කරා යනවා. වාහනයක් ගන්න කෙනා උනත් එහෙමයි. මොකද බයික් එකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ එලේ කෙරේවට යනවා. හැමදාම අපි අතෘප්ති කර වෙන්නේ. ඌනෝ ලෝකෝ අදිත්තෝ සංහා දාසෝ කියන්නේ. මේක නුවණින් දකින කෙනා දෙනුනි ආස්වාදයෙන් පිට දැනෙනවා. දකින්නෝ මේක ඉස්හාවර දෙයක් නෙවෙයි. මේක වෙනස් වෙන දෙයක් නෙවෙයි. උපාදාන ස්කන්ධ පංචකය ආශ්‍රිත තුසින අධ්‍යක්ීමක් තියෙනවා නම්. ඒ අධ්‍යක්ීම් සියල්ලක්ම
අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා දානවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නකසික කියලා සූත්‍රය. පස් කල්පයක් ඇඟිල්ලට අරගෙන නියපොත්තට අරගෙන අහනවා. මහණෙනි මේ පස් කල්පය තරම් දෙයක්වත් රූපේහි නිත්‍ය වශයෙන් ගතික දෙයක් තියෙනවා. වේදනාවේ නිත්‍ය වශයෙන් ගන්න දෙයක් තියෙනවා. සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේම මේ නිය පිටට අගටගත්තු තරම් දෙයක්වත් ඉස්තර දෙයක් තියෙනවා නම් වෙනස් නොවන දෙයක් තියෙනවා නම් ආත්ම වශයෙන් ගත හැකි තමන්ට පාලනය කළ හැකි දෙයක් තියෙනවා නම් මම නුඹලාට බ්‍රහ්මචර්යාව දේශනා කරන්නේ කියලා. තාම වැඩිවත් කරන්නේ. නිය පිටටගත් සංකල්පය තරම් දෙයක්වත් නිත්‍ය වූ දෙයක් ආත්ම වශයෙන් ගත හැකි දෙයක් මේ විශ්වයේ තුල තියෙනවා නම් මම නුඹලාට බ්‍රහ්මචර්යාව දේශනා කරන්නේ කියලා. ඒ වගේම පිළිතුරු ලක්ෂණ සූත්‍රයක් තියෙනවා. මේ ස්කන්ධ පංචකය දැනගන්න සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ කියනවා. ඛණ්ඩ සංයුත්තේ තියෙන සියලුම සූත්‍ර මේ ස්කන්ධ පංචකයේ නැවති අපේ මේ වුණය. අපි මහා වටිනායි කියලා හිතන්න දේවල් ටික. කියන්නේ ලොකු විස්තරයක් තියෙනවා. අපි හිතන්නේ මහා වටින දේවල් ටිකක් නිකන් පරිහරණය කරන්න කියලා. අන්න ඒ වටිනා දේ පිළිබඳ වටිනාකමේ ස්වභාවය ගැන බුදුහාමුදුරේ දේශනා කරපු අනුශාසනා බොහොමයක් සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ කියන ග්‍රන්ථයට ඇතුළත් කරලා තියෙනවා. ඒ දේ සඳහන් කරනවා සිංහෙක් වනයේ ඉන්න සිංහෙක් උදෑසනට නැගිටලා හොඳට අතපය දෙක ඇරලා ਉਹ දඩයන් කරා යන්න කලින් සිංහ නාදයක් කරනවා. මහා ගර්ජනාවක් කරනවා. මෙන්න මේ ගර්ජනාව කරනකොට කැලේ ඉන්න මුවන් ආවුරුනි අනිත් සතු දියටපත් වෙනවා නැති ගැනීමක් පස්සේ. බුදුහාමුදුරේ දේශනා කරනවාන්නේ වගේ. ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට දේශනා කරනවා අනිත්‍යයි කියලා. මේ ස්කන්ධ පංචකය අනිත්‍යයි කියලා දේශනා කරනවා. මෙන්න මෙහෙම දේශනා කරනකොට ඇතැම් විට කල්ප ගානක් ඊටාම දීර්ඝ ආයුෂ ලැබල තියෙන දෙවිවරුන්ට මේක ඇහෙනවා. මේ දෙවිවරු කාලයක් ඉඳාගෙන ඉන්නේවා නිත්‍යයි කියලා. මෙහෙම අහගෙන ඉන්න දෙවිවරු කැටි ගැනීමකට සම්පාරපත් වෙනවා. ඇතැම් විට සමහර බ්‍රහ්ම ලෝක තියෙනවා බුදුරජාණන් වහන්සේලා 100 ගාණක් පහළ වෙනකලු ඇතැම් විට දහස් ගාණක් පහළ වෙනකලු විතරක් නෙවෙයි. ඇතැම් විට අරෝපාදර බ්‍රහ්ම ලෝක වල නේව සංඥා නාසඤ්ඤායතන වගේ බුදුරු ලක්ෂ ගාණක් පහළ වෙන කාලවල එකාත් බහදකින් සත්‍යන්නේ. මෙන්න මෙවැනි දීර්ඝායුෂ සත්‍යයන් හිතන්නේ ඒක නිත්‍යයි කියලා. බුදුවරයෙක් පහළ වෙලා මෙන්න මේ අනිත්‍ය සංකල්පයේ දේශනා කරනකොට ලෝකයට අර බුදයන්තන සිංහ නාදය කරනකොට වනයේ ඉන්න සිංහයා අර අනිත් සත්තු දියටපත් වෙනවා වගේ ලොමු දහ ගැනීමට සැටි ගැනීමට පත් වෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ ප්‍රකාශයෙන් අර දෙවියන් බ්‍රහ්මයන් නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න අය සැටි ගැනීමට පත් වෙනවා. එන්නතුනි මෙන්න මේ අනිත්‍යතාවය නුවණින් අවබෝධ කරගන්නයි අපට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. එතකොට ඒකාටකින් සමුදය දකිනවා, අනිත් පැත්තෙන් අත්ංගමය දකිනවා, ඒකේ ආස්වාදය දකිනවා, ඒ වගේම ආදීනව දකිනවා. ඒ තුළින්ම නිස්සරණයට පත් වෙන නියෝගන දින හැලීම ටිකෙන් ටික අඩු කරනවා. ඇලීම අඩු වෙන නම් දෙන්න තුනේ තුනා බුදුහාමුදුරුවෝ අනුශාසනා රාජ්‍ය දේශනා කළා කියනවා. මේ රූපාදී ස්කන්ධ පංචකේ නුවණින් දකින්න. ඇතිවීම නැතිවීම නුවණින් දකින්න. ඒ වගේම ආයතන 12 ඇටියට බලන්න මේවා. ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ආයතන 12 තියෙන අනිත්‍යතාවය ආදී නුවණින් දකින්න. ඒ වගේම ධාතු 18 අටලොස් ධාතු චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු ආදී වර්ණය සඳහන් කරන ධාතු 18 නුවණින් විදර්ශනා කරන්න. ඒ වගේම නාම රූප හැටියට විදර්ශනා කරන්න. මේ අවබෝධය තුළින් දිනුන අපට මෙන්න මේ පිළිබඳව කාලයක් තිස්සේ ඇතිවන තියෙන දැඩි ඇල්ම දුර වෙනවා. ඒ ඇල්ම දුර වෙලා යන මාවතේ මූලික පදනම තමයි දිනුනේ සක්කාය දිට්ඨිය දුර වීම.
සක්කායයේ දිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ උපාදාන ස්කන්ධ පංචකයේ පිළිබඳව තියෙන ගැටි ඇල්ම සහ මේ සමාධිය වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් කියන වැරදි පිළිගන්න. ඒක ආකාර 20කට දක්වනවා. රූපහතතෝ සමරපස්සති. රූපය සමාධිය කියලා හිතනවා. රූපවන්තං වාස්ථාන සමරපස්සති. ආත්මේ රූපවන්තයන් කියලා හිතනවා. රූපය ආත්මය කියලා දැන් අපිට පේන භෞතික රූපය ආත්මය කියලා හිතනවා. ඒ වගේම ආත්මය තමන්ගේ මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන දෙයක් ආත්මයක් තියෙන මේ ආත්මේ රූපයක් සහිත දෙයක් කියලා හිතනවා. ඒ වගේම අත්තනිවා රූප සමනුපන්තති. ආත්මයේ රූපයක් කියලා හිතනවා. ආත්මය කියලා දෙයක් තියෙනවා. ආත්මයේ රූපේ පැත්තගෙන තියෙන්නේ. ඊළඟට රූපස්මින් වාස්තාන රූපේ කියලා දෙයක් තියෙන ඒ රූපේන ආත්මයෙන් බැසගෙන තියෙන්නේ විතර. වේදනා සංඥා සංඛාර විඥාන ආදී වශයෙන් අනිත් හතර ගන්න එහෙමයි. ඒකට මේ එකක් හතර ගානේ පහකට හතරවරක් පාවිච්චි කරනවා. මේකට කියනවා වෙන විවිධ ආකාර සක්කාය දිට්ඨිය කියලා. යම් කිසි කෙනෙකුට මේක නුවණින් දකින්න පුළුවන් නම් ඔහු දකින්න මේ බාහිර ලෝකයක් තියෙනවා. වේදනාවක් තියෙනවා සංඥාට දෙලින් තියෙනවා. නමුත් වේදනාවක් තිබ්බට විඳින පුද්ගලයෙක් නැහැ. පුද්ගල භාවයට ටික දුර වෙනවා. ඒ දුර වෙන්නේ නිකන් නෙවෙයි පින්නතුනි. හිතේ තියෙන මහා පරමේ ටිකින් ටිකනේ දිවි කියන්නේ. දැන් ගෙදර ගැන මේ වෙනතුන් මහා බරක් දැන් ඔලු කියන්නේ. ඉතින් දැක්කට ඒ බරක් අරගෙන මෙයාවේ. නමුත් කෙනෙකුට නෝනින් දකින්න පුළුවන් නම් මේ ගෙදරන් කියන එකක් තියෙන්නේ. මේක සිහි කිරීම මාත්‍රෙන් මේ කරුණු රාශියක එකතු වෙයි කියලා නෝනින් තේරුම් ගන්න පුළුවන් නම් ඔහු දන්නවා කලින් ගියක් තිබෙත් නැහැ, පස්සේ ගියක් තියෙන්නේ නැහැ. දැන් මේ සිහි කිරීම මාත්‍රයක් වශයෙන් ගෙදර විතරක් නෙවෙයි අනිත් දරුවන් මේ හැමදාම වෙනස් නෙවෙයි. මේ අවබෝධය ඇති වුණා නම් වෙනසුනි. හරියට උදෑසනට නැගෙනහිර දෙසින් ආලෝකයේ පහළ වීමත් එක්කම ලෝකයේ තියෙන ඝනාන්ධකාරය දුර වෙනවා වගේම ලෝකයේ සත්‍යයන් නැගී පිපිදෙනවා වගේම අපේ ජීවිතවල මහා පිපිදීමක් කරගන්නවා. ඒ පිපිදීම වෙනතුනේ නිකම් පිපිදීමක් නෙවෙයි. මහා දුක් පරක බිම පිපීමත් එක්ක ඇතිවන ප්‍රබෝධයන් පිපිදීමක් නෙවෙයි. අන්න ඒ தත්ත්වයේ නුවණින් දැනගත්තනම් තේන පින්දුමම රූපං රූපේ පෙන පිටක් කියලා දකිනවා. මේ පේන රූපය හැට පෙන පිටක් වගේ නේද දකිනවා. වේදනා බුබුලුවම වේදනාව සිය බුබුලක් වගේ ඇතිවෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දන්නවා. මරීචෝපමා සංඥාව කියන්නේ මිරිගුවක් වගේ දෙයක් කියලා දන්නවා. මේක කියන්නේ අපි දන්නවා මේ අසන් දකිනවා. දවල් කාලේ ඈත පාර රද්දල තිනොට ඈත වතුර වගේ තියෙන එක නිරුද්ධ. මරීචි උපමා සංඥා හඳුනගෙන තියෙන දේවල් ඒ වගේ. නිරුද්ධක් වගේ. සංඛාරා අදරූපම. සංස්කාර, චේතනා, සමාරස් කරන කර්ම ශක්තිය පින්නතුනේ හරියට ඉහළ සඳහන් වන්නේ. ඉහළ සඳ පින්නතුනේ අපට හිතෙනවා මේක හරියට tie කියලා අපි මේකෙන් ටික ගලව යනවා. නමුත් අන්තිමට හරියක් වගේ එකක් කියලා එකක් නැදෙන්නේ හම්බ වෙනවා. නමුත් මේකත් බලනවා ඉස්සර සක්මන්දියන් නෙවෙයි කියන එක තේරෙනවා. කර්ම ශක්තිය අපි නුවණින් දකිනකොට අපි දන්නවා අපි කරන කුසල අකුසල කර්ම ශක්තිය නිරෝධ වෙනවා. නමුත් ඒ අතරේ සසර ගැන කර්ම ශක්තියකුත් තියෙනවා. ඒකමත් ඒකත් කර්මක්ෂය කරන්න පුළුවන් දෙයක් කියන එක සමාන වුණින් දකිනවා. එතකොට මෙන්න මේ වගේ පින්නතුනි රූපාදී ස්කන්ධ පංචකයේ සමාන වුණින් දකිනවා. මෙන්න මේ අවබෝධයත් එක්කම පින්නතුනි අපිට ලැබෙන ඊළඟ ප්‍රධානම ප්‍රතිලාභය තමයි මෙහෙම සිත දිගින් දිගටම වැඩි මේ අනිසංසසහ වැඩි මේ මාවත දේශනා කළ දෙන බුදුහාමුදුරුවෝ විශේෂයෙන් බාහ්‍ය දාරුචීරියට දේශනා කරපු කාරණය. බාහ්‍ය දාරුචීරිය දිනක් බුදුහාමුදුරුවෝ හමු වෙනට ආවා. ඔව් බොහොම දුරට හැරගෙවාගෙන ආවේ. බුදුරෙක් ලෝකේ පහළ වෙලා කියලා දැනගෙන. විහාරස්ථානට යනකොට බුදුහාමුදුරුවෝ විහාරස්ථානෙ ගියේ නැහැ. උන්වහන්සේ පිටපාතේ වැඩම කළා. ස්වාමීන් වහන්සේලා කියනවා බුදුහාමුදුරුවෝ කොහෙද කියලා.
ස්වාමීන් වහන්සේ සඳහන් කළා බණදුන් වහන්සේ දින්න කාටද වැඩම කළේ. කොයි පැත්තටද ගියේ කියලා අහලා ඒ පැත්තට ආයි ගිය බලන්න. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ මහමගට හමුුණා. ආමේ ශාස්ත්‍රයේදී බාහිර කියනවා ස්වාමීනි මම ධර්ම දේශනා කරන්න. බුදුහාමුදුරුවෝ සඳහන් කරන බාහිරේ බණ කියන වෙලාවට නෙවෙයි. මේ පින්දකාතේ වැඩම කරපු අවස්ථාව කියලා සඳහන් කරනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ පා. ඔබ වහන්සේගේ ජීවිතේ අනුතරක් කියලා දන්නේ නැහැ. මගේ ජීවිතේ අනුතරක් කියලා දන්නේ නැහැ. ඉක්මනට මට බණට කියන්නේ. දෙවෙනි වතාවට කිව්වා තුන්වෙනි වතාවට කිව්වා. ඊට පස්සේ බුදුහාමර කල්පනා කරලා ඉන්නේ ආ මිනිහම කියන්නේ කියලා තුන්වෙනි වතාවට විතරයි බුදුහාමර බලන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තීරණයකට එනවා. ඒක තමයි ලක්ෂණය. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අර මහා මගදීම බාහිර ධර්ම දේශනා කළා. ඒවම් මේ බාහිර සික්කිතබ්බන් දෙත්තේ දිස්සමත්තන් සුතේ සුතමත්තන් මුලේ මුතමත්තන් විඤ්ඤාණේ විඤ්ඤාණමත්තන් කියන. එහෙනම් බාහිර මෙන්න මේ ඉක්මෙන්න. කොහොමද ඉක්මෙන්න ඕන? යමක් දැක්කනම් දැක්කම් දැකීම මාත්‍රේ විතරයි. අහුවනම් ඇසීම මාත්‍රේ විතරයි. ඒ වගේම නාසයේ දිව ශරීරයේ කියලා ඒ තුනටම එකක් කියන්නේ මුත කියලා මුතේ මුතමත්තන් යමක් පිළිබඳව දැනගත්තා නම් ස්වභාවය තේරුම් ගන්න නම් ඉච්චරයි විඤ්ඤාණය විඤ්ඤාණමත්තන් හිතට පිළිලන් ආවන ඉච්චරයි කියලා. හැබැයි මේකේ කියන්නේ පිළිතුනේ අමතක කරන්න කියලා. අමතක කරන්න කියලා නෙමෙයි මේ දේශනා කළේ. රහතන් වහන්සේ කෙනෙක් දැක්කම එයාව හඳුනලා තව කාර්යයෙන් දැක්කා. අමතක කිරීම නෙමෙයි. අමතක කිරීම නෙවෙයි මේ අත්හානා ආදී ඉන්ද්‍රිය වට ආරම්භ වෙනකොට කෙලෙස් පස්යෙන් ගැනීම නවත්තන්න කියන ගැනීම. ඒ සඳහා පිළිතුනේ හිතන් වාචින බල දෙන්නට ඕන. බාහ්‍ය සසරම්වා ගුණධම් භාවිත කරලා ලැබෙන්නේ. විශේෂයෙන්ම ආසන්නම බුදුරජාණන් වහන්සේ කරන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දැඩි විදියෙන් භාවනා කරගත්තේ. ඔහුට හේතු සම්පත් තිබුණා. හේතු සම්පත් තිබුණ නිසා මේ අනුශාසනාව වහලේ කෙටි අනුශාසනාවෙන් බාහිර රහත් භාවයට පත් වුණා. පින්නතුනේ මෙන්න මේ අනුශාසනාව අපි පිළිපදිනවා නම් ඒ පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කරුණු සඳහන්. මේ පිළිතුරු අනිසාම වටිනා සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය. 152 වෙනි සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. යම් කෙනෙක් ඇහැට රූපයක් දැක්කනම් දැකලා ඇතිපිය ගහන මොහොතක් වගේ තාම ටික කලකින් ඒ පිළිබඳව තියෙන ඇලීම් ගැටීම් දුර වෙනවා. ඒකට කොච්චර ඉක්මනද කියලා හිතාගන්න පුළුවන්. අනිත් ශබ්දයක් අහන කෙනාට ඒ ශබ්දය අකුරු සැනක් අහන මොහොතක්. අකුරු සැනක් ගන්න කියලා කියන්නේ. අන්නේ අකුරු සැනක් අහන මොහොතකදී කන පිළිබඳව තියෙන ඇල්ම කනට අහු ශබ්දය ගැන ඇල්ම දුර වෙනවා. දැන් යන දෙනකොට එදෙන්න මහානකොට ඉතින් බණත් එහෙම අමතක කරමුද කියලා. ඔය බණ සම්බන්ධ කරාට කමක් නැහැ තියෙනවා. හැබැයි එහෙම අමතක කරන්න පුළුවන් මට්ටමට ආපු දවසට. ඒ කියන්නේ තමන් සම්පූර්ණයෙන්ම නිකේසි දවසේ රණි කරන්නේ. සමහර අය මේක වරදවා තේරුම් ගන්න මූලදිම මේ ඔක්කොම බහැර කරන ඊට පස්සේ. හරියට දැන් ගහකට යන ඉනිමගක් තියෙනවා. ඉනිමග මුලදිම ඉනිමග අයින් කරන සමහර අය. අනිත් කවදා හරි මේ ඉනිමග අයින් කරනකොට ඉනිමග ගහ මුලදිම අයින් කරනවා. එයාට මොකද වෙන්නේ? ගහට යන්නවත් බැහැ. වැටෙන්න තියා ගහට නගින්නවත් බැහැ. ඒතකොට ඉනිමග අයින් කරන අවස්ථාවක් තියෙනවා. ඒ ඉනිමග අයින් කරන්නේ ඉනිමගේ මගකට ගිහිල්ලා. ඒ නිසා සමහර අය ධර්මයක් වරදවා තේරුම් ගන්නවා. අරගෙන මේ ධර්මයෙන් තියෙන නිර්වාණ ප්‍රතිලාභය විතරක් නෙවෙයි සුගතිගාමී වීමට තියෙන ප්‍රතිලාභයක් අහිමි කර ගන්නවා සමහර අය. අපි ඒ නිසා නෝනින් ධර්මයේ තේරුම් ගන්න ඕනේ. අනට සබ්දයක් එනකොට අසුරු සනක් ගන්න මොහොතක් වෙන කාලයකදී ඒ පිළිමදව තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ගන්න ස්වභාවය අනුවැංජන වශයෙන් ගන්න ස්වභාවය නිරුද්ධ කරනවා. ඊළඟට නාසය ගැන කියනවා හරියට නෙළුම් හතකට නෙළුම් කොළයකට වතුර දිගක් දැම්මොත් නැමිච්ච එක පැත්තකට ඇලවෙලා තියෙන නෙළුම් පතකට වතුර දිගක් දැම්මොත් ඉස්සනිකව ඒ නෙළුම් පතේ වතුර බිඳලා දෙන්නේ නැතිවම වැටෙනවා. අන්න ඒ වගේ නාසයට යම් ආග්‍රහණයක් ආවනම් ඒ ආග්‍රහණය පිළිබඳව තියෙන දාම සුළුම කොට ජීවිත කරනවා. ඊළඟට තියෙනවා දිනෙන් යම් කිසි රසයක් ඉඳලා යම් කිසි ආස්වාදයක් කලමක් ඇති වුණා නම් ඒ ඇති වෙච්ච දේ පිළිබඳව පින්නතුනි හරියට
දිව අගටගත්තු කෙලෙන ක්ෂණිකව දිවෙන් පැහැර වෙලා එළියට යනවා වගේ. ස්වල්ප මොහොතකදී අර දිව ඇසුරු කළා ඇතිවන ආස්වාදය නැත්නම් හැල්ම දුරු කර ගන්නවා. හරි. ශරීරයේ ස්පර්ශය දැනෙලා අපි සල්මක් ආසාවක් තෘෂ්ණාවක් දුක්ඛයක් මාන්නයක් හටගන්නවා. අන්න ඒ මාන්නය පිළිතුරු ශක්තිමත් පුරුෂයේ නවකවත දිගු කරන වේලාවකදී දිගු කලාවක් නවන වගේ උසාම පිටි වේලාවකදී ස්පර්ශය ඇතුළෙන් නැතිවන හැල්ම දුරු කර ගන්නවා කියන්නේ. සීතට සිටිවිල්ලක් ආවනම් ධර්මාරම්භණයක් ආවනම් ඒ ධම්මාරම්මණය පිළිබඳව තියෙන හැඟීම උපමාවක් දක්වනවා. හරියට ඉතාම ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? ශනිකරියේ වතුර දෙන දිවිලා යනවා. අන්නේ වගේ සිතට දැනෙන වැරදි අදහස් ප්‍රපංච සහිත සංයෝජන සහිත සිතිවිලි ඉස්සනික නිරෝධ වෙනවා. මෙන්න මේ බාහිර ඉන්ද්‍රිය පුද්ගලයාට. ඔන්න මේ බලන්න කොච්චර නම් මේ උපමා භාවිත කරද්දී කොයිතරම් හරි සංගතියද. බුදුහාමුදුරුවෝ පිළිතුරු උපමාවක් ගන්නකොට ආයි ඊට වඩා මෙන්න මේ උපමාවක් දෙකට කාටවත් කියන්න බෑ. ඒ ගන්න උපමාව උපරිම උපමාව තමයි ගන්න. දැන් බලන්න ඇහැට උපමා කළේ ඇහෙන් දකින්න රූපෙට ඇසිතිය ගන්න එක. එතෙන්ටම ගන්න උදාහරණය. කනට ගත්තේ අසුරු කන ගන්න එක. ඊට පස්සේ නාසයට ගත්තේ අර නෙළුම් පට. දිවට ගත්තේ කෙලමින්ද දිවත් එක්කම සම්බන්ධ එකක්. ශරීරයට ගත්තේ ශරීරයත් එක්කම සම්බන්ධ එකක් අත. මානසට ගත්තේ ඊටත් වඩා සියුම් එකක් අරහත්ත්ව භාජනය. එන්නොත් මෙන්න මේ වගේ අවබෝධයක් ඇති වෙන කෙනා බාහිර ඉන්ද්‍රිය පුද්ගලයා ඊට පස්සේ සමීකරණ සමාධිය වස්තුවේ පත් කර ගන්නවා නේද? ඊතරපත් කරගත්තු මේක නම් කොහොමද? ඒ පුද්ගලයා අමනාප අරමුණකදී අමනාප විදියට නැත්නම් අසුභ අරමුණක් නම් අසුභ විදියට උඩ බලන්න පුළුවන්. සුභ අරමුණක් නම් සුභ විදියට බලන්න පුළුවන්. ඒ වගේම අසුභ අරමුණේ සුභ හැටියට දකින්න පුළුවන් නම් ඒකත් පුළුවන්. සතෙක් කැතකල්ලා සතෙක් මැරිලා දුගන හමන වෙලාවකදී ඒක වුණා සුවඳ විදියට මෙහෙම කරන්න පුළුවන්. ඉතාලම පිළිකුල් දෙයක් පිළිකුල් නොවේ කියන මෙහෙම කරන්නත් පුළුවන්. මේක දන්නවා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිපාත වඩම කරනකොට අර ලාදු රෝගියෙක්ගේ නැගිල්ලකට නමාතරේ. ඒක අයින් කරන එක වැරද්දුවා. අපි නම් දැන් භාජනත් එකම අයින් කරේ. සමහර එහෙමයි නේද? මේ ගෙවලක තියෙන බඩු වෙනම කෙනෙක් මරණට පස්සේ අයින් කරන්නේ නේ. ඇදෙන්ට පාන්සල ඉන්නත් දෙනවනේ. හැන්දාගේ ඔක්කොම ටිකකින් අපේ නියම බාර ගන්න බෑ. අපේ නියමේ තමයි. කෙනෙක් මරණට පස්සේ පොට්ට උරවල මැරිච්චාගේ නම් දාලා ඉතින් නම් විදිහේ කච්චේ බලවල තමයි නිදාගන්න බෑ. ඉතින් ඒ ඔක්කොම බෑර කරනවා තමයි බය වෙන්නේ. ඒ තරම් පිළිගොල කරනවා. නමුත් ඉන්නතුනි හිත වස්න කරගත්තු කෙනා ඕනම අසුබදයක් සුබහැගෙන් මෙහි කරන්න පුළුවන්. ඕනම සුබදයක් ක්ෂණිකව අසුබහැගෙට මෙහි කරන්න පුළුවන්. සුභාසුබ දේ පිළිබඳව මේ දෙකම නිරුද්ධ කළා උපේක්ෂාවට පත් වෙන්න පුළුවන් නම් උපේක්ෂාව අනුවත් වෙන්න පුළුවන් විදිහට ඒක පහළ කරනවා. මෙන්න පිළිතුරුනි මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව නුවණින් මෙහි කිරීමෙන් අවසානයේ අප ලබන ප්‍රතිඵලෙයි. මෙන්න මේ සඳහායි පිළිතුරු බුදුහාමුදුරුවෝ ධර්මයේ මේක තමයි පිළිතුරු අපේ ජීවිතේ ලැබෙච්ච මහා වටිනාම සම්පත සම්ධර්ම. මේ සත්‍යධර්මයේ තරම් වටින දෙයක් මේ තුන් ලෝකෙම නැති නේද? මේක තමයි මහා බරක් දිමින් කියන්න තියෙන අන්තර්ගතයි. බාරහවේ පංචස්කන්ධෝ බර කියලා කියන්නේ මේ පංචස්කන්ධයට බාරහාරෝච පුද්ගලෝ බාරහාර වෙනම කියලා අපි කියනවා. බාරහාර කියන්නේ පිළිතුරු බුදුහාමුදුරේ දේශනා කළේ මේ බර ගෙනියන පුද්ගලයා. බාර දානං දුක්ඛං ලෝකේ මේ බර තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගත්තනම් ඒකට කියනවා බාර දාන කියලා. ඒ බාර දාන කියන එක මහා දුකක්. බාර නික්ඛේපණං සුඛං අන්න ඒ බරට ස්කන්ධ පංචකයට තියෙන ඇල්ම බිම තිබ්බනම් මහා බරක් දිලින් තිබ වගේ බාර නික්ඛේපණං සුඛං
බාර පිළිඳීම සැකයන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේකයි පිළිතුරේ බාර සූත්‍රයෙන් අපට දෙන ආකාරය. එනිසා අපට අනුසංසකව තියෙන සැබෑ උරුමයයි මෙන්න මේ සංඝ පංචකය. ඒ උරුමයේ පිළිතුරේ අපි දැඩිව ග්‍රහණය කරගෙන හිටියොත් අපට දුකයි ඒක අත්හරින්න අපට කැපයි. මේ පිළිබඳ විවිධ උපමා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හරියට ආසියන මතේ කුල්ලේ මත් කැබැල්ලක් කටේ දාගෙන ගියොත් අනිත් කුල්ල ඔක්කොම විල කොටනවා. නමුත් යම්කිසි වෙලාවක මත් කැබැල අත්හැරියා නම් අත්හැරපු මොහොතේම අනිත් සතුට කියන්නේ මත් කැබැල ගැට යනමාර දුක නැතිනවා. ඔය වගේ උදාහරණ රාශියකින් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෙන්න මේ පිළිබඳව ඥාන දුරු කරගන්න කියන එක. මේ සඳහායි පිළිතුරු හැම දහම් පදයක්ම විවිධ න්‍යාය වලින් විවිධ විශ්ලේෂණ වලින් බුදුහාමුදුරුවෝ අපට දේශනා කරේ. ඒ නිසා මේ ධර්ම එකතරම් අපි අහමු අහන ධර්මය අනුව විචිතමු යෝනිසෝ මනස්කාරයේ දිනු කරගනිමු. ඒ ඔස්සේ සති සම්පජාඤ්ඤය දිනු කරගෙන ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ජීවිත සුචරිතය වඩලා අතර සතිපට්ඨානයේ සත්‍ය පොච්චංගේ වැඩිමෙන් විද්‍යා යමුක්තිය සාක්ෂාත් කරගන්නට අපි හැමදෙනාම වන්දියමු. ඒ සඳහා කෙරුවන් සරණින් මේ හැමදෙනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින සීමාවේ දායකත්ව තුලින් ආශ්‍රේ හපුවාරක තියෙනියට ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශීය රෝහලක ප්‍රතිකාර ලබන සොහේරිය වන ජීවිතිකා සොහේරාවන ජීවිතක අම්බුවාරක මහත්මයාට ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අවුරුදු 7කට පෙර මේකේ තමන්ගේ ධ්‍යානන්ත පින්වත් මොඩන් කිරීමට බලාපොරොත්තු වෙනවා. තේරුපා ජයසිංහ මහත්මිය බලාපොරොත්තු වෙනවා නියගිය ජේ.එන්. ෆ්‍රැන්සිස් ධ්‍යානන්ත ඇතුළු ඒ වගේම මේ වෙනවන අඥාම ඇතුළු ඒ ඥාතික පින්වත් මොඩන් කිරීමට ඒ වගේම තවත් විස්තර තියෙනවා. ඒ සියල්ලම මේ පිළිතුරු දීපත් කරගන්න. නම් සියල්ලම නෝඩාමනාප වෙනවා. එතකොට මේ සියලුම බලාපොරොත්තු සිද්ධ වේවා. මේ සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන පින්තුන්ගේ ඒ යහපත් බලාපොරොත්තු සිද්ධ වේවා. දෙවියන්ගේ දෙහැමි ආරක්ෂාවෙන් රැකවරණය කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිහිපත් කරන ජේ.ඒ. ෆ්‍රැන්සිස් මහත්මයා එක් මේරිනෝනා මහත්මිය ප්‍රධාන යම්සා ඥාතික රාජ්‍යයේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ඇත්තටම මේ වස්තු බලාපොරොත්තු වෙන ඥාතික සංකේතන ඒ සියලුම ඥාතිවරු මේ අනුමෝදන්ව ඒ තමගේ සතර ජීවිත සුවපත් වේවා කියන කර්මයෙන් ඥාතිකත්වයෙන් අනුමෝදන් කිරීමක් වශයෙන් සාධකාරයක් පාදවනවා. එතකොට සියලු පුණ්‍යයන්ගේ බලයෙන් මේ පිළිතුරු සම්දනාටම දෙවෙනි පින්කම් වඩා සිදු කරගන්නට දෙවියන්ගේ දෙහැමි ආරක්ෂාව රැකවරණයක් සැලසේවා කියන කර්මයෙන් අපි දෙවෙනි කර්මයෙන් අනුමෝදන් කරවමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං මනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමන්වල පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍යකර්මයේ බලයෙන් මේ හැම දිනකටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පත් විලාසී සම්පත්තල සේවා විශේෂයෙන්ම මේ පිළිසොන්ට මෙවදිස් පින්කම් සිදු කරන්න පරිසරය සත්‍යාවෙන් ඒ සඳහා ආවාදන් සාසනා කරන සරතර ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරස්ථාන වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින්තුන්ට සීලාදී ගුණ ධම් පුරා ගැනීමට උදව්පකාර කරන ඒ උපස්ථාන කරන සියලුම පින්තුන්ට මේ පින ඒකාකාරයෙන් හේතු වාසනා දීමෙන් හැමගේ මෙලොව ජීවිත සුවපත් වේවා. පරලොව ජීවිත සුවපත් ප්‍රාර්ථනානුකූලව උතුම් මොනිමස්ත්‍රයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පංචාච නිදුක්ඛා භයං පංචාච නිබ්බයං
සෝකම් පන්තාචනින් සෝකා වන්තු සම්දේසි පානිනෝ දුකින් තේනහත් දුකින් නිරෙත්වා දියෙන් තේනහත් දියනැති දෙත්වා සොයින් තේනහත් සොන්නත් දෙත්වා නිතින් මෙහෙමසත් සුවපත් දෙත්වා.